ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටික්කගේ කෑම පොත YouTube channel එකට. ඉතින් අද චූටි බබාලට තෙම්පරාදු කරලා හදන රසම රස රුලන් පරාට එකක් තමයි අරගෙන ආවේ. ඉතින් බබාලට රසට කන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා ඉන්න. මම අද පරාට එක හදාගන්න පාම් පිටි ටිකක් වගේම රුලන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම රුලන් ඕන කරනවා. ඉතින් ඒ වගේම කැරට් ටිකක් හීනියට ග්‍රේට් කරලා බෝංචි ටිකක් අරගෙන තියෙනවා. චූටියට කපලා රතු ලුණු ටිකක් අරන් තියෙනවා. ඒ වගේම ගෝවා ටිකකුත් චූටියට කපලා අරගෙන තියෙනවා. ඔයාලට කැමති එළවලු වර්ගයක් ගන්න පුළුවන්. අල ටිකක් උනත් ග්‍රේට් කරලා අරගන්න පුළුවන්. මේ තියෙන ෆ්‍රෙෂ් මිල්ක් කැමති නම් පොල් කිරි ගන්න පුළුවන්. ඒ වගේම මම අද චීස් ස්ප්‍රෙඩ් එකෙන් තමයි අරගත්තේ. ඉතින් ඔන්න මම දැන් හදාගන්න යන්නේ ඉස්සෙල්ලාම පෑන් එකට බටර් චුට්ටක් දාගෙන ඔන්න ඒ ටික දිය වුණාම මේ විදිහට එළවලු ටික දාලා චුට්ටක් මේ ටික ෆ්‍රයි කරගන්නවා. ඔන්න මම තෙම්පරාදු එකටම කහ කුඩු චුට්ටක්, කෑලි මිරිස් ටිකක් වගේම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් කෑලි මිරිස් එකතු කරගනිද්දී බබා සැරකන්නේ නැත්නම් කෑලි මිරිස් එකතු කරගන්න එපා. ඒ වගේම අවුරුද්දට වැඩි බබාලට විතරක් බලලා ලුණු එකතු කරගන්න. ඉතින් ඒ ටික තෙම්පරාදු කරගෙන මම මේ පාම් පිටි ටිකයි රුලන් ටිකයි හොඳට මිශ්‍ර කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට මම තෙම්පරාදු කරගත්ත එළවලු ටික ඒකටම එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට හැදුවාම හරිම රසයි. ඉතින් ඔයාලට ඕන නම් එළවලු තෙම්පරාදු නොකර නිකම්ම මේකට එකතු කරලා මේ පරාට එක හදාගන්නත් පුළුවන්. හැබැයි මේ පරාටා දෙවිදිහේ රස දෙකක් තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එළවලු නිකන් එකතු කරලා හදන පරාට එකට වඩා මේ විදිහට තෙම්පරාදු කරලා ගත්තාම හරිම රසයි. ඔයාලට තව මේකට මස් බැදලා අරගෙන එහෙමත් නැත්නම් මස් තම්බලා අරගෙන එකතු කරගන්න පුළුවන්. එතකොට තවත් රසයි මේ පරාටා එක. ඉතින් ඔන්න මම චීස් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා මේක රස කරගන්න. ඔයාලා චීස් කෑලි එකතු කරනවා නම් එක කෑල්ලක් හෝ පුළුවන් නම් කෑලි දෙකක් එකතු කරගන්න. එතකොට ගොඩක් රසයි. ඉතින් මේ විදිහට එකතු කරලා මම හොඳට මේ ටික කලවම් කරගන්නවා. කලවම් කරන අතර මම පොඩ මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න. ඔයාලට මම කලින් කිව්වා වගේ කැමති නම් පොල් කිරි එකතු කරගන්න පුළුවන්. අවුරුද්දට අඩු බබාලට හදනවා නම් විශේෂයෙන් කොහොමත් පොල් කිරි තමයි ගන්න ඕනේ. මොකද ෆ්‍රෙෂ් මිල්ක් දෙන්නේ අවුරුද්දට වැඩි බබාලට නිසා. ඉතින් මේ පරාට එක මාස 8 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. මොකද හයිය නැහැ. සාමාන්‍ය මස් වගේ දෙයක් එකතු කරනවා නම් මාස 10න් වගේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ මස් බෙදලා වගේ ගන්නවා නම්. හැබැයි ඒකත් බ්ලෙන්ඩ් කරලා ගන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. රසට හදා ගන්නත් පුළුවන් බ්ලෙන්ඩ් කරලා ගන්නවා නම්. ඉතින් මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් පොඩ දාලා මෙන්න මේ විදිහට ටික මේ බැටර් එක හදා ගන්න ඕන. ටිකක් දියාරු ගතියට හදා ගන්න. උකු ගතිය අඩුවෙන් හිටින්න තව දියාරු වෙන විදිහට හදා ගන්න ඕනේ මේක. ඉතින් ඒ හින්දා මම තව ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරනවා. ඉතින් පොල් කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි මේ જાති දෙකෙන් එකක් එකතු කරන්න. වතුර දාලා හදන්න එපා. ඉතින් බබාට පෝෂණයකුත් ලැබෙනවනේ මේ දේවල් වලින්. ඒ නිසා ඔන්න ඔයාලට කැමති නම් තව මේකට බිත්තරයක් කඩලා එකතු කරගන්න පුළුවන්. අත්‍යවශ්‍ය නැහැ. ඉතින් කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන් බිත්තරයක්. මොකද සාමාන්‍යයෙන් අපි බබාගේ බර වගේම බබාගේ පෝෂණය ගැනත් හිතන නිසා ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න. ඉතින් බිත්තර කන්න බැරි බබාලත් ඉන්නවනේ. අන්න එයාලට එහෙම මේ රෙසිපිය හොඳටම ගැලපෙනවා. මොකද බිත්තර නොදා හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දියාරුවට මේ බැටර් එක හදා ගන්න ඕනේ. මෙන්න මේ ගානට දියාරුවට හදා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම බටර් ටිකක් එහෙම හපව් ෆෑන් එකට දාලා මෙන්න මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් අරගෙන දාලා තුනී කරලා ඔන්න දැන් බලා ගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ විදිහට හැන්දෙන් ටිකක් දාලා හැන්දෙන්ම පිටපැත්තෙන් තුනී කරගන්න. ඊට පස්සේ පියනකින් වහලා ටිකක් මේක තැම්බෙන්න තියන්න. අඩු ගින්දරේ හදා ගන්න නැත්නම් පිච්චෙයි.
ඉතින් බටර් ටිකක් හෝ ඔයාලා කැමති පාවිච්චි කරන තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මම බටර් තමයි අරගන්නේ. ඉතින් මේ විදිහට දාලා ඊට පස්සේ පියනෙන් වහලා ලස්සනට මේක දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. හරිම ලස්සනට පාට වෙලා එනවා. ඒ වගේම හරිම රසයි. බබා නම් කන්නේ මුකුත්ම නැතුව මේක නිකම්මයි කන්නේ. ඉතින් මම නම් කෑවේ මස් හොදිය එක්කලා මාර රසයි. අපිටත් කන්න පුළුවන්. හරිම රසයි මේ පරාටා එක. ඉතින් වෙනසකට හදලා දීලා බලන්න ඔයාගේ බබාත් ආස වෙයි. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවෝ එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න මාව දිරිගැන්වීමක් විදිහට. ඉතින් ඒ වගේම තවත් මේ වගේ රසබර වීඩියෝ ඉදිරියට අරගෙන එන්න. එතෙක් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.